ආයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ YouTube channel එකට ආපහු පාරක්. ඔයාලා හැමෝටම වටින කියන වීඩියෝ එකක් තමයි මම මේ පාර අරන් ආවේ. ඔයාලා දන්නවා අපිට විභාග 2025 කොරියානු භාෂාව විභාගයේ දින කල් ගියා. එතකොට දැන් ආපහු 13 වෙනිදා තමයි මේ අපිට එක්සෑම් එකේ ඩේට් ලබා දෙනවා කියලා තියෙන 3 වෙනිදා තමයි ලබා දෙන්න තිබුණේ. නමුත් 3 වෙනිදා තිබ්බ එක දැන් 13 වෙනිදාට කල් ගිහිල්ලා තිනවා. ඒ වගේම එක්සෑම් එක පටන් ගන්න තියෙන දිනයත් වෙනස් වෙලා තියෙනවා. මොකද 3 වෙනිදා ඩේට් දුන්නට පස්සේ 15 වෙනිදා තමයි එක්සෑම් එක පටන් ගන්න හිටියේ. දැන් ඒක ආපහු 20 ගණන් වලට ගිහිල්ලා තියෙනවා. මම 23 වගේ තමයි එක්සෑම් එක පටන් ගන්න. ඒ නිසා මේ ඒකට යන්න කලින් ඔයාලා දැන් ඔයාලා හැමෝම දන්නවා මේ අවුරුද්දේ ඔයාලට එක්සෑම් එක පැවැත්වෙන්නේ 2024 අන්තිම තිබුණේ CBT ක්‍රමයට. ඒ කියන්නේ කම්පියුටර් බේසික් ටෙස්ට් එකක්. ඊට කලින් තිබ්බේ PBT පේපර් බේසික් ටෙස්ට් එකක්. දැන් තියෙන්නේ UBT කියලා. ඒ කියන්නේ ඔයාලට ටෙම්පරරි ගණක යන්ත්‍ර ආශ්‍රයෙන් තමයි දැන් ඔයාලගේ අලුත් එක්සෑම් එක 2025 ඉඳලා පැවැත්වෙන්නේ. එතකොට 2025 ඉඳලා UBT එක්සෑම් එක ඔයාලට වගේම ලංකාවේ ඉන්න හැමෝටම මේක අලුත් අත්දැකීමක්. කොරියන් ක්ලාස් කරන සර්ලට ඊට අමතරව ඒක ළමයින්ට ලංකාවේ ඉන්න හැමෝටම මේක අලුත් අත්දැකීමක්. මොකද ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ UBT ක්‍රමය පැවැත්වෙන්නේ. එතකොට UBT ක්‍රමය පැවැත්වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව විදේශ සේවකයන් අපිට දීලා තියෙනවා PDF එකක්. ඒක පැවැත්වෙන ආකාරය සහ ඒ සම්බන්ධව අපිට දල අදහසක් ගන්න කොයි විදිහටද කියන එක සම්බන්ධව අපිට එයාලා PDF එකක් දීලා තියෙනවා. අපි බලමු මේ PDF එක පොඩ්ඩක් කතා බහ කරලා ඔයාලට මේ සම්බන්ධව තියෙන ගැටලු ප්‍රවැරදි දිනවල කියන නිරාකරණය කරගන්න සහ මේ PDF එකේ තියෙන අන්තර්ගතය මොකක්ද කියන එක සම්බන්ධව තේරුම් ගැනීමක් කරන්න. එහෙනම් හැමෝම වීඩියෝ එකට යන්න කලින් තවමත් මගේ channel එක subscribe කරගන්න නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න. ඔයාලට මේ වගේ වටින වීඩියෝ ඉස්සරහටත් බලා ගන්න මගේ bell icon එක click කරලා මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. හොඳයි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි. මේ PDF එකට ගියාම PDF එකේ ඉස්සල්ලාම තියෙන්නේ EPS topic UBT විභාග ක්‍රමවේදය. මම මේ PDF එකේ ඔයාලට ලබා ගන්න පුළුවන් කොහොමද කියන එක සම්බන්ධව මම link එකකුත් දාලා තියන්න description එකේ. එහෙම නැත්නම් comment එකක් pin කරලා තියන්න ඔයාලට PDF එක download කරගන්න පුළුවන් ක්‍රමයක්. මේ PDF එක ළඟ නැති කෙනෙක් ඉන්නවනම් PDF එක එතනින් download කරගෙන ඔයාලට බලන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟ පිටුවට ගියාම මෙතන උඩම තියෙනවා අංක 1 යටතේ පිවිසුම සහ හඳුනා ගැනීම කියලා. ඒක යටතේ අපි බලමු පරීක්ෂක පිවිසුම විභාග අපේක්ෂක පිවිසුම. මේ කියන්නේ දැන් UBT එක්සෑම් එකට ගිහිල්ලා එක්සෑම් හෝල් එක ඇතුළට ගිහිල්ලා ඔයාගේ එක්සෑම් එක ලියන්න තියෙන තමන්ට අදාළ පුටුවේ ඉඳගත්තට පස්සේ ඉස්සල්ලාම ඔයාලට ටැප්පරි ගණක යන්ත්‍රයේ ඔයාට පෙන්නන තිරය පළවෙනියටම පෙන්නන තිරය මොකක්ද කියන එක තමයි මේ පෙන්නන්නේ. හරිද? මේකේ මේ නිල් පාටින් වැටලත් මේ තියෙන නිල් පාට මේ විදිහට තමයි ඔයාගේ පළවෙනියට වගේ ඉඳ ගන්නකොට ඔයාගේ ටැප්පරි ගණක යන්ත්‍රයේ තිරය දිස්සෙන්නේ. හරි. ඊළඟට අංක 1 යටතේ යාලා සඳහන් කරලා තියෙනවා ඉයර්ෆෝන් නිසි ලෙස සම්බන්ධ වී ඇති බව තහවුරු කරගන්න. ඉතින් අංක 1 කියලා උතන මේ අංක 1 කියලා ලකුණක් දාලා තියෙන්නේ. එතන තියෙනවා වලට පේනවා මේ ඉයර්ෆෝන් ලකුණක්. ඉයර්ෆෝන් එක හෙඩ්සෙට් එක ලකුණක් තියෙනවා මැද්දේ කතිරයක් වැටලා තියෙනවා. මෙහෙම කතිරයක් වැටලා තියෙනවා කියලා කියන්නේ මේ ඉයර්ෆෝන් එක ටැප්පරි කරක යන්ත්‍රයට සම්බන්ධ වෙලා නැහැ කියන එක. මේ ඉයර්ෆෝන් එක ගොඩක් වෙලාවට වලට වයර් ඉයර්ෆෝන් එකක් තමයි හම්බෙන්නේ. බ්ලූටූත් ඉයර්ෆෝන් නම් දෙන්නේ නැහැ. මොකද බ්ලූටූත් කනෙක්ට් කරගන්න එක හරි කරදරයි. එතන ගොඩක් ටැප්පරි කරක යන්ත්‍ර ගොඩක් තියෙන නිසා ඔයාලට අනිවාර්යෙන් ලැබෙන්නේ එතන වයර් තියෙන වයර් තියෙන හෙඩ්සෙට් එකක්. එතකොට ඔයාලගේ හෙඩ්සෙට් එක ටැප්පරි කරන යන්ත්‍රයට ප්ලග් වෙලා නැත්තම් ඒ කියන්නේ පින් එක ජැක් එකකට වැදිලා නැත්තම් වෙනත් මොකක් හරි ගැටලුවක් ඕනනම් ඔයාලට මෙන්න මෙතන උඩින් පෙන්නන්නේ මේ ප්ලග් එකේ කතිරයක් වැටිලා. ඒ කියන්නේ ඔයාලගේ ඉයර්ෆෝන් එක මේකට සම්බන්ධ වෙලා නැහැ. එහෙම නැත්තම්
නිසි ලෙස සම්බන්ධ වී ඇත්නම් මේ බිඳුව ලකුණ ලෙසද එසේ නොමැතිනම් මේ රතු පාටින් x ලකුණ කියන්නේ පතිර ලකුණ ලෙසද පෙන්වනු ඇත. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. මේක කියන්නේ හරි විදිහට සම්බන්ධ වෙලා නම් හෙඩ්සෙට් එක මැද්දෙන් මෙහෙම බිඳුවක් වැටලා තියෙනවා. නිල් පාටින් හරි විදිහට සම්බන්ධ වෙලා නැත්නම් හෙඩ්සෙට් එක මැද්දෙන් කතිරයක් වැටලා තියෙනවා. මේක අනිවාර්යෙන් ඔයාලා චෙක් කරන්න ඕන දෙයක් විදිහට ඉඳගත්ත ගම. මොකද ඔයාලගේ ලිස්නින් ප්‍රශ්න ටික කරන්න කලින් ඔයාලා ඉස්සල්ලාම ගියාම මේක කරන්න තියෙන පළවෙනි දේ තමයි ඔයාලා හෙඩ්සෙට් එක මේකට සම්බන්ධ වෙලා තියෙනවද කියන එක. නැත්නම් ඔයාලා ලිස්නින් ප්‍රශ්න ටිකට යනකොට ඔයාලා අසරණ වෙනවා. ඔයාලා ලිස්නින් ප්‍රශ්න ඇහෙන්නේ නැතුව යනවා. ඒ නිසා මේකේ ඉයර්ෆෝන් ෆෝන් එක මේ විදිහට සම්බන්ධ වෙලා නැත්නම් කාගේ හරි ඔයාලා ඒ ජැක් එක සම්බන්ධ කරලා බලන්න හරියනවද කියලා. එහෙමත් නැත්නම් ඔයාලා එතන ඉන්න විභාග ඔයාලට උපදෙස් දෙන කෙනෙක් ඉන්න උපදේශකයෙක් ඔයාලට පුළුවන් අත උස්සලා කතා කරන්න සර් මේ එතකොට අත උස්සපුවාම එයාලා ළඟට එනවා. එයා එතකොට එයා වගේ අහනවා මොකක්ද ප්‍රශ්නේ කියලා. එතකොට ඔයාලට පුළුවන් මගේ හෙඩ්සෙට් එක මම දැන් මෙහෙම චෙක් කරලා බැලුවා. නමුත් මේක වැඩ කරන්නේ නැහැ. පොඩ්ඩක් චෙක් කරලා දෙන්න කියලා. එතකොට එයාලා බලලා ඒ පරිගණක යන්ත්‍රයේ ප්‍රශ්නයක් හෝ හෙඩ්සෙට් එකේ ප්‍රශ්නයක් නම් ඔයාලට ඒ උපකරණය මාරු කරලා හරි එයාලා ලබා දෙනවා. හරිද? ඒ නිසා මේක මේ වැඩ කරන්නේ නැතුව ඉස්සරහට යන්න එපා. මෙතන ඉස්සරහට අනිවාර්යෙන් මේක බලාගෙන යන්න ඕන එකක්. නැත්නම් ඔයාලට ලිස්නින් ප්‍රශ්න වලට ඔයාලා යද්දී අසරණ වෙනවා. එතන දුවන් ලිස්නින් ප්‍රශ්න ඇහෙන්නේ නැති වීමකට ලක් වෙනවා. හරිද? රයිට්. ඊළඟට අංක 2 යටතේ සඳහන් කරලා තියෙනවා ඔයාලා ඔබගේ විභාග අංකය අවසාන අංක 8 ආ උපන්දිනය අවුරුද්ද මාසය දිනය ඇතුළත් කරන්න. අන්න හරි. දැන් ඔයාලට මතකයි ඔයාලා ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරලා යනවනේ. අපි කිව්වේ දැන් ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න දෙයි 13 වෙනිදාට. එතකොට ඔයාලගේ ඇඩ්මිෂන් එකේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියෙනවා ඇඩ්මිෂන් නම්බර් එක කියලා එකක්. මම මේ තිරේ දාන්න පැත්තකින් ඇඩ්මිෂන් නම්බර් එක කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඒ අංක 8 ඒ අංක 8 ඒ කියන්නේ ඇඩ්මිෂන් නම්බර් එකේ අංක 8යි තියෙන්නේ. ඒ අවසාන අංක 8 කියලා තියෙන එකේ එන්නේ අංක 8 සහ උපන්දිනය අවුරුද්ද මාසය දිනය ඇතුළත් කරන්න කියලා තියෙනවා. ඒක ඇතුළත් කරන්නේ මෙන්න මෙතන ඒ තියෙනවා මේ අංක 2 යටතේ කොටුවක් ගහලා තියෙන එක ටිකට your test number. ඒ කියන්නේ ඔයාගේ විභාග අංකය මෙතන ගහන්න කියලා කියනවා. ඊට අමතරව මෙතන date of birth එක අවුරුද්ද මාසය දිනය ගහන්න කියලා කියනවා. දැන් හොඳට මතක තියාගන්න මෙතන තියෙන්නේ කම්පියුටර් එකක් නෙමෙයි. මේ තියෙන්නේ ටැබ් පරිගණක යන්ත්‍රයක්. එතකොට ඔයා මේක ක්ලික් කරාම ඔයාට යටින් ෆෝන් එකේ වගේ කීබෝඩ් එකක් තමයි උඩට මතුවෙන්නේ. හරිද? ඒ නිසා මේ කම්පියුටර් එකේ වගේ කීබෝඩ් එකක් නැහැ. නිසා ඒකෙන් තමයි ඔයාලට ටැබ් එකෙන් තමයි ටයිප් කරන්න තියෙන්නේ. හරිද? ඒකත් මගෙන් අහලා තිබ්බ සමහරවිට තමයි ටයිප් කරන්නේ කොහොමද? හරිද? ඒ විදිහට තමයි වෙන්නේ. රයිට්. ඊට පස්සේ අංක 3 යටතේ ඉන්පසු ලොගින් බොත්තම ක්ලික් කරන්න. ඉන්පසු මෙන්න මේ දේ ලොගින් බොත්තම ක්ලික් කරන්න කියලා කියනවා. මේ ලොගින් කියන්නේ ඒ බොත්තම ක්ලික් කරන්න කියලා කියනවා. එතකොට ඒක ක්ලික් කරව ගමන් ඔයාව අරයි යනවා. එතනින් ඉදිරි පියවරට. රයිට්. ඔන්න ඔයා ලොගින් බොත්තම ක්ලික් කරලා ඉස්සරහට ආවට පස්සේ ඔයාට ඊළඟට දිස්වෙන එක තමයි ඊළඟට ටැබ් එකේ ඔයාට පේන තීරය තමයි මෙන්න මේක. මේ තියෙන අංක 3 යටතේ සඳහන් කරලා මේක අපි බලමු. මුහුණ හඳුනා ගැනීම. දැන් ඔයාලට මම මතකයි කිව්ව කලින් වීඩියෝස් වල මේ පාර එක්සෑම් එකේ දැන් 2024 අවසාන එක්සෑම් එක වෙනකන් තිබ්බේ ඔයාලා එක්සෑම් හෝල් එකට යන්න කලින් මැනුවලි තමයි මේ එක්සෑම් එක ලියන්න ඇවිල්ලා ඉන්න කෙනා ඇත්තටම මේ විභාග අපේක්ෂකයාද කියන එක සම්බන්ධව එයාලා මැනුවලි තමයි චෙක් කරේ. කියන්නේ කොරියන් ජාතිකයෙක් ඔයාගේ පාස්පෝර්ට් එකයි ඔයාගේ ඇඩ්මිෂන් එකයි ඔයාගේ ෆොටෝ එක. ඒ කියන්නේ ඔයාගේ මෝඩ. එයා බලලා එයා මැනුවලි තමයි එතනින් චෙක් කරලා තහවුරු ගන්න රයිට් වේ ඇවිල්ලා ඉන්නේ විභාගේ ලියන්න ඇවිල්ලා ඉන්නේ මේ අපේක්ෂකයම තමා කියන එක එයා තහවුරු කරගන්නවා. නමුත් 2025 කොරියානු භාෂා විභාගය කියන්නේ මේ UPT එක්සෑම් එකේ ඉඳලා ඔයාලගේ මුහුණ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ ඒ අදාළ ටැබ් පරිගණක යන්ත්‍රයෙන්මයි. ඒ කියන්නේ AI තාක්ෂණය යොදාගෙන තමා ඔයාලගේ මුහුණ හඳුනා ගැනීම සිද්ධ කරන්නේ මේ 2025 ඉඳලා. එතකොට ඒකේ තියෙනවා මුහුණ හඳුනා ගැනීම. අපි බලමු මුහුණ හඳුනා ගැනීම යටතේ කොහොමද මොනවද කියලා තියෙන්නේ කියලා. අංක 3. මේ කියන්නේ මේ අංක 3 සාර්ථක පිවිසුමකින් පසු මුහුණ හඳුනා ගැනීමේ මොඩියුලය දිස්වනු ඇත. කියන්නේ වා කියන්නේ දැන් අර ඉස්සල්ලා ලොගින් බොත්තම මේව කරාට පස්සේ ඉස්සරහට ආවට පස්සේ ඔයාට
සාර්ථක පිවිසුමකින් පසු මුහුණ හඳුනා ගැනීමේ මොඩියුලේ දිස්වන්න ඇත. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ කළු පාට ස්ක්‍රීන් එකක් වැටිලා මේක මැද්දෙන් කැමරාව ඔන් වෙලා ඔයාට පෙන්නනවා ඔයාගේ මුහුණ ඩිටෙක්ට් කරන්න. අන්න ඒ වෙලාවට ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ කැම් එකේ ඒ කියන්නේ ටැබ් පරිගණක යන්ත්‍රයේ තියෙනවා කැමරාස් දෙකක්. ඔයාලා දන්නවා සෙල්ෆි කැමරාව සහ බැක් කැමරා එක. බැරි වෙලාවරි ඔයාගේ කැමරා එකේ බැක් කැමරා එක ඔන් වුණොත් ඒකේ යටින් තියෙනවා කැමරාව දෙපැත්තට මාරු කරන්න පුළුවන් ඊතලයක්. ඒක ක්ලික් කරලා ඔයාගේ ඉදිරිපස කැමරාවට ඒක මාරු කරගන්න. එතනින් ඔයාට ඒක කරගන්න තේරෙන්නේ නැත්නම් එතන ඉන්න උපදේශකයෙක්ගේ සහාය අරගෙන ඔයාට ඒක කරගන්නත් පුළුවන්. රයිට්. ඊට පස්සේ කියනවා මුහුණ හඳුනා ගැනීම සඳහා ඉදිරිපස කැමරාව භාවිතා කරන්න. ඔන්න මම දැන් කියපු කාරණාව. මුහුණ හඳුනා ගැනීමට ඔයාගේ මේ සෙල්ෆි කැමරා එක භාවිතා කරන්න කියලා තමයි කියන්නේ. බැක් කැමරා එක වැටලා තිබ්බොත් ඔයා ඒක මාරු කරගන්න ඉදිරිපස කැමරාවට. හරි. ඊට පස්සේ අංක 4. අංක 4 යටතේ හඳුනා ගැනීමේ අනුපාතය 180ට අඩු නම් නැවත ක්‍රියාත්මක කරන්න. ඔයාට පේනවා මෙතන වැටලා තියෙන මේ 103යි කියලා ලකුණක් වැටලා තියෙනවා. ඔන්න ඔය විදිහට ඔයාගේ දැන් මේ තර කැමරා එක මේ මැද කොටුවේ ඕපන් වුණා. ඔයාගේ මූණ ඔයා මේ කැමරාවට පෙන්නුවට පස්සේ ඔයාගේ ඇඩ්මිෂන් එකේ තියෙන ෆොටෝ එකයි ඔයාගේ මූණයි දෙක 180ක් එලි වෙන්න ඕනි කියලා කියන්නේ 180ක් සමාන වෙන්න ඕනි කියලා. 180ට වඩා මෙතන ප්‍රතිශතය පෙන්වන්නේ නැත්නම් ඔයාට කරන්න තියෙන්නේ නැවත පාරක් මේ රීට්‍රයි බටන් එක. අන්න ඒ බටන් එක ඔයාට ඔබන්න පුළුවන්. ඔය අංක 4 යටතේ දාලා තියෙන නැවත ක්‍රියාත්මක කරන්න කියලා. එතන 180ට අඩුයි නම් මෙන්න 103 කියලා දීලා වෙලා තියෙන මෙතන උදාහරණයක් විදිහට. මෙතන 180ට වඩා අඩු වෙන්න වැටෙන්නේ. උන ඩිරෙක්ට් වුණාට පස්සේ ඔයාලා රීට්‍රයි බටන් එක ඔබලා නැවත උත්සාහ කරන්න පුළුවන්. කොහොමත් ඔක දෙතුන් පාරක් කොහොම කරන්න වෙයි 180ට අඩු අයට සාමාන්‍යයෙන් දෙපාර තුන් පාරක් වගේ කරනකොට හරියයි. අනිත් එක හොඳට මතක තියාගන්න මේක මූණ ඔයාලා ඩිටෙක්ට් කරනකොට මේකට මූණ පැත්තට හරවන්න වෙන පැත්තකට වම් පැත්තට දකුණු පැත්තට ඉහළට පහළට එහෙම කොහෙටවත් හරවන්න එපා. මූණ හරි කෙලින් මේකට තියාගෙන ඉන්න. මොකද මේකේ කැමරා එකකින් අපිට මේ එයා අපිව ඩිටෙක්ට් කරන්නේ. ඒ නිසා වෙන පැති බලාගෙන එහෙම මේක දිහා බලන්න එපා. හොඳට මූණ ඍජුව මේකට කෙලින් තියලා මේ බලන්න. එතකොට මේකේ 180 කොහොමද වැඩි වෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයක් වුණොත් බැරි වෙලා හරි අපි හිතමු දෙපාරක් තුන් පාරක් try කරලත් මේකේ මූණ 180ට වඩා වගේ ඩිටෙක්ට් කරගත්තේ නැහැ කියලා. එතකොට පොඩ්ඩක් එතන ඉන්න ඔයාලගේ විභාග අපේ මේ උපදේශකයෙක්ගේ සහාය පතන්න. එතකොට එයාලා ඇවිල්ලා ඔයාලට සහයෝගය දෙයි මොකද්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධ. රයිට්. ඊට පස්සේ රතු පාටින් ලියලා තියෙනවා සාර්ථක නම් ස්වයංක්‍රීයව ඊළඟ පිටුවට යොමු වනු ඇත. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. දැන් මෙතන අර 180ට වඩා මෙතන වැඩි නම් මෙතන ඔයාලට ආපහු next යන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයාලට ඔබන්න දෙයක් නැහැ. මේ page එකකින් ඉස්සරහා page එකට මේක 180ට වඩා වැඩි නම් කෙලින්ම ඔයාගේ ඒක ඩිටෙක්ට් කරගත්ත ගමන් ඔයාගේ ෆොටෝ එක මෙතන වැටෙනවා. ඔයාගේ exam number එක මෙතන වැටෙනවා. ඔයාගේ නම මෙතන වැටෙනවා. ඊට පස්සේ කෙලින්ම ඉදිරි පිටුවට ඔයාව ඉබේම අරගෙන යනවා. මේක 180ට වඩා පිරිච්ච ගමන් එයා ඔයාව අඳුර ගන්නවා. හරි මේ ඇවිල්ලා ඉන්නේ එක්සෑම් එක ලියන්න මේ අදාළ පුද්ගලයාම තමයි කියලා අඳුර ගන්නවා. අඳුරගෙන කෙලින්ම ඊළඟ පිටුව ස්වයංක්‍රීයවම යොමු වෙනවා. ඔයාට නැවත මේකේ කොහෙවත් බටන් ඔබන්න දෙයක් නැහැ. බටන් ඔබන්න වෙන එකම හේතුව වෙන්නේ මෙතන 180ට වඩා ඔයාගේ හඳුනා ගැනීම අපොහොසත් වුණොත් තමයි ඔයාට නැත්තම් රීට්‍රයි කරන්න වෙන්නේ. එහෙම නැත්තම් මේක කොහොමත් ඉදිරි පේජ් එකට ඔටෝම යවෙනවා. right. අපි එන ඊළඟ පිටුවට ගිහිල්ලා බලමු. හරි. ඊළඟ තියෙනවා පරිගණක සැකසුම. පරිගණක සැකසුම කියන එක යටතේ තියෙනවා දීප්තිය ශබ්ද පාලනය. ඔන්න ඊළඟ පිටුවට ගියාම ඔයාලට පෙන්නනවා මෙන්න මේ විදිහේ පිටුවක්. ඔයාලට මතක ඇති පළවෙනියට ගහපු හෙඩ්සෙට් එක මෙතන පෙන්නනවා. හෙඩ්සෙට් එක ඇතුලේ බිඳුව වැටලා නිල් පාටි. මෙන්න මෙතන තියෙන්නේ මේ කළු පාට කොටුවේ මේ ඇතුලේ සුදු පාට අලු පාට කළු පාට යනකම් ෂේඩිඩ් වෙලා තියෙන මේ තියෙන බ්‍රයිට්නස් එක. ඔයාලට බ්‍රයිට්නස් එක මෙතනින් මේ විදිහට පෙන්නනවා. මේ යටින් අර අපි සාමාන්‍ය ෆෝන් වල කම්පියුටර්ස් වලට පෙන්නන්නේ මේ විදිහට මෙතන බ්‍රයිට්නස් හදා ගන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ ටැබ් පරිගණක යන්ත්‍රය අපි හිතමුකෝ මේක අඩු වෙලා තිබ්බා මෙන්න මේ කෙලවරට කියලා. ඒකට ඔයාට මේක පේන්නේ කළු පාට කළු වෙලාට පේන්න ඔයාට පුළුවන් තමන්ට අවශ්‍ය ගානට මේකේ බ්‍රයිට්නස් වැඩි කරගන්න. මම නම් කියන්නේ 100%ක්ම බ්‍රයිට්නස් දාගන්න එපා. මොකද සමහර පින්තූර වගේ ඒවා ඊට පස්සේ
පේන්න නැතුව යන්න ඉඩ තියෙන නිසා 100%ක්ම දාන්න එපා 180ක් 85කට වගේ ගෙටුව බ්‍රයිට්නස් ලෙවල් එක තියාගන්න ගොඩාක්ම වැඩි කරන්න යන්න එපා මොකද ඇස් වලට අමාරු සුදු පාට තිරයක් ඉන්න. හරි ඊට පස්සේ බ්‍රයිට්නස් ලෙවල් එක හදාගෙන අංක එකෙත් කියන්නේ බ්‍රයිට්නස් ලෙවල් එක හදාගන්න. මේක මෙතන කියලා තියෙනවා දීප්තිය ඔබගේ වටපිටාව අනුව දීප්තිය සකස ගන්න. ඊළඟට next button එක ක්ලික් කරන්න කියලා කියනවා. එහෙනම් මම කියන්නේ brightness එක හදාගෙන next button මේ button එක ක්ලික් කරන්න තියෙනවා. අන්න next button එක ක්ලික් කරාට පස්සේ ඊළඟට රයන ඔයාව තව page එකකට මෙන්න මේ විදිහේ. ඒකේ තියෙනවා ඔයාගේ sound එක හදාගන්න. يعني ඔයාගේ ශබ්දය හදාගන්න. ඒකේ තියෙනවා මෙතන ශබ්දය එක ශබ්දය සකසා ගැනීම සඳහා ඉහළ ඇති play button එක ක්ලික් කරන්න. මෙන්න මෙතන තියෙනවා පොඩි වීඩියෝ එකක් ඔයාලට දීලා තියෙනවා යාලා නිකන් ඒතර නිකන් ඩමි වීඩියෝ එකක්. ඔයාලට ඒක ප්ලේ කරලා ඉවර වුණාම ඒක ප්ලේ කරාම ඔයාලට ශබ්දය ඇහෙනවා හෙඩ්සෙට් එකේ. එතකොට හොඳට බලන්න මෙන්න මෙතන හෙඩ්සෙට් එකේ කතිරේද වැටලා තියෙන්නේ බිඳුවද වැටලා තියෙන්නේ. මෙතන කතිරේ වැටලා තිබ්බොත් හෙඩ්සෙට් එක සම්බන්ධ වෙලා නැහැ ඔයාගේ. බිඳුව වැටලා තියෙනවා හෙඩ්සෙට් එක ඔයාගේ සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාට හෙඩ්සෙට් එකේ අවශ්‍ය ගානට ඔයාට කනට ඇහෙන්න ඕන අවශ්‍ය ගානට මේකේ ශබ්දය අඩු වැඩි කරගන්න පුළුවන්. මෙතනින් මේ කතිරෙත් එක්ක තියෙන මේ වොලියුම් අයිකන් එක ක්ලික් වෙලා තිබ්බොත් සවුන්ඩ් එක සම්පූර්ණ කට් වෙලා තියෙන්නේ. මෙතන ඉඳලා මෙහෙට අදින්න පටන් ගත්තාම තමයි සවුන්ඩ් එක මේ විදිහට නිල් පාට මේකෙන් සවුන්ඩ් එක එළියට පිට කරනවා කියලා පෙන්නන. ඊට පස්සේ Tamanට අවශ්‍ය ගානට මේකේ වොලියුම් එක වැඩි කරගන්න. වොලියුම් එකේ 100%ක් වොලියුම් වැඩි කරගන්න එපා. මොකද ලිස්නින් සමහර ප්‍රශ්න ඊට පස්සේ බොර ගාන එන්න ගන්න ඉඩ තියෙනවා. 100%ක්ම වැඩි කරගන්න එපා. ඊට 120ක් විතර අඩුවෙන් 180ක් 85ක් 75ත් 85ත් අතර වගේ තියාගන්න 85ත් 90ත් වගේ අතර තියාගන්න ගොඩාක් වැඩි කරන්න යන්නත් එපා. හරිද? ඊට පස්සේ මේක ප්ලේ කරලා ඉවරලා තමයි මේ සවුන්ඩ් එක අහලා තමන්ට බදලා ගන්න හදාගන්න තියෙන්නේ. රයිට්. අන්න ඊට පස්සේ මේක හදාගත්තට පස්සේ මෙතන දින මේ next button එක ඊළඟට ක්ලික් කරන්න ඕනේ ඊළඟ පිටුවට යන්න. හරි. ඊළඟ පිටුවට ගියාට පස්සේ මෙතන පෙන්නනවාට විභාග නිබන්ධනය බලන්න කියලා තමයි මේක දීලා තියෙන්නේ. ඒ කියන්නේ නිබන්ධනයේ ක්‍රියාත්මක කිරීම මගහැරීම කියන්නේ ස්කිප් කිරීම. මේකේ පෙන්නනවා දැන් ඔයාලා ඉදිරියේදී පුරවලා කියන්නේ කලින් පිටුවලදී පුරවලා ඉස්සරහට ආපු ටික තමයි දැන් මේ වාගේ පෙන්නන. මුහුණ හඳුනා ගැනීම යටතේ වාගේ මුහුණ හඳුනා ගැනීම. ඔයාගේ එක්සෑම් නම්බර් එක ඔයා ගහපු ඔයාගේ නම වැටෙනවා. ඔයාගේ උපන්දිනය ඊට ඔයා මොන අංශයෙන්ද විභාගෙට ඉදිරිපත් වෙන්නේ මොන අංශය යටතේද ඊට පස්සේ ඒක යටතේ තියෙන ඔයාගේ සබ් කැටගරි එකක් මේක සබ් කැටගරි එකක් වට තෝරන්න ආවි නෑ එක්සෑම් එකේදී මේ පාර ඒ නිසා මේක ගැටලුවක් කරගන්න එපා මෙතන මේක මොකද්ද වැටෙන්නේ කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් කරගන්න එපා පොදුවේ ඔයාලට එක කැටගරියක් තමයි වැටෙන්නේ මේ ගිය අවුරුදු වල නම් අපිට එක්සෑම් එක දානකොට තෝරන්න තිබුණා නමුත් මේ පාර එහෙම තිබ්බේ නෑ මේ පාර පොදුවේ නිෂ්පාදන නම් නිෂ්පාදන කියන විතරයි දාන්න තියෙන්නේ හරිද ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා මේක අනිත් එක මේක ඔයාලට පේනවාද මෙතන මේ නේපාල් එකේ නේපාල් තියෙන එක්සෑම් එක අපිට PDF එකක් තමයි මෙයාලා අපිට බලා ගන්න දීලා තියෙන්නේ. ඒ නිසා මේ ගැටලුවක් කරගන්න එපා. බලමු සමහරට ලංකාවට මෙතන වැටෙන්නත් නැති වෙන්නත් ඉඩ තියෙනවා. හරිද? මේක ගැටලුවක් කරගන්න එපා ඒ නිසා. right. ඊට පස්සේ මෙතන පෙන්නනවා අංක 1 යටතේ EPS topic UBT භාවිතා කරන ආකාරය පිළිබඳ දැනගන්න. right. මෙන්න මෙතන මේ තියෙන අංක 1 යටතේ වාට play button එක දාලා තියෙනවනේ. මේකේ විනාඩියයි තප්පර 27ක වීඩියෝ එකක් තියෙනවා. මේ වීඩියෝ එක සම්පූර්ණ ඉස්සරහට එතන ඉඳලා ඉස්සරහට ඔයාට EPS topic UBT භාවිතා කරන ආකාරය පිළිබඳව සම්පූර්ණ දැනුවත් කිරීමේ වීඩියෝ. ඔයාට මේ දැන් headset එක දාගෙන ඉන්නේ වොලියුම් හදලා තින්නේ මේ ඩිස්ප්ලේ එකේ ඔයාගේ brightness හදාගෙන තින්නේ. දැන් ඔන්න ඔයාට පුළුවන් මෙතන මේ play button එක ක්ලික් කරලා ගොඩක් වෙලාවට ඔයාලට එතන ඉන්න උපදේශකයා ඔයාලට උපදෙස් දෙයි මේක ප්ලේ කරන්න කියලා එහෙම නැත්නම් ස්කිප් කරන්න කියලා කියයි. හරිද? ඒක එතනින් එයාලා කොයි වගේ උපදේශයක් දෙයිද කියලා දන්නේ නැහැ. සමහරට මේක ඔයාලට ප්ලේ කරලා බලන්නත් දෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේක ස්කිප් කරන්න කියලා කියන්නත් ඉඩ තියෙනවා. මෙතන මේ අක්ක දෙක යට ස්කිප් බටන් එකක් තියෙන නිසා එයාලා දෙන උපදේශ අනුව එතන ක්‍රියාත්මක වෙන්න එයාලා ප්ලේ කරලා බලන්න කියලා කිව්වොත් ප්ලේ කරලා බලන්න. එහෙම නැත්නම් ස්කිප් කරන්න කියලා කිව්වොත් ස්කිප් කරන්න. හරි මම මේ කියන්නේ මේකේ තියෙන අන්තර්ගතය සම්බන්ධව ඔයාලට මෙතන අංක 1 යටතේ තියෙන මේ ප්ලේ බටන් එක ක්ලික් කරලා විනාඩියයි තප්පර 27ක වීඩියෝ එකක් මේක ඇතුලේ තියෙන ඔයාලගේ UBT ක්‍රමය සම්බන්ධව පැහැදිලි කිරීමක්. එතකොට ඔයාලට මේක ප්ලේ කරලා ඉවර බලන්න පුළුවන් UBT ක්‍රමය මොකද්ද කියන එක සම්බන්ධ. ඊට පස්සේ ඒක බලලා ඉවර වුණාට පස්සේ ඉතින් බලන්න කිව්වොත් ඒක බලලා ඉවර වුණාට පස්සේ ඊළඟට පුළුවන් අංක 2 යටතේ තියෙනවා ඊළඟ පිටුවට යාමට දකුණු කෙළවරේ ඇති බොත්තම ක්ලික් කරන්න. ඒ කියන්නේ මේ ස්කිප් බටන් එක ඊළඟ පිටුවට යන්න.
ක්ලික් කරන්න කියලා කියන්නේ. right. ඊට පස්සේ විභාග දත්ත භාගත කිරීම. විභාග දත්ත භාගත කිරීම යටතේ මෙතන පෙන්නනවා අපිට අංක 4 යටතේ තොරතුරු පරීක්ෂා කිරීම. හරි. දැන් ඔය අර ඔක්කොම විස්තර ටික ඇතුළත් කරලා ආවට පස්සේ අතන අර වීඩියෝ එකක් බලලා ටියුටෝරියල් එකක් බලලා ඔක්කොම කරලා ඉස්සරහට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන මේ විදිහේ කොටුවක්. මේ කොටුවේ ඔයාගේ නම, ඡායාරූපය, විභාග අංකය, උපන්දිනය, ඔබගේ සැබෑ තොරතුරු ගැලපෙයිදයි බලන්න කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඔයා ඉදිරි ඉස්සරහදී ඇතුළත් කළාවනේ ඔයාගේ විභාග අංකය, ඔයාගේ නම, ඔයාගේ උපන්දිනය, ඔයාට විභාගෙට ඉදිරිපත් වෙන අංශය, ඔය සියලුම දේවල් ටික අන්න ඔය ටික දැන් මෙතන නිවැරදිව තියෙනවද කියන එක සම්බන්ධව එක්සෑම් එකට යන්න කලින් ආපහු පාරක් එයාලා චෙක් කරන්න කියලා තමයි කියන්නේ. දැන් මෙන්න මෙතන මෙයාලා රතු පාටින් සඳහන් කරලා තියෙනවා ඔබගේ කර්මාන්තයේ වෙනසක් ඇතනම් විභාග පරීක්ෂකගෙන් විමසන්න කියලා. එතකොට ඔයාලා හොඳට මතක තියාගන්න මෙන්න මෙතන දැන් අපි හිතමුකෝ ඔයාලා නිෂ්පාදන දාපු කෙනෙකුට දීවර කියලා වැටලා තියෙනවා නේද? මේ පාර තියෙන නිෂ්පාදන අංශය සහ දීවර අංශය විතරයි මේ විභාගේ. ඔයා නිෂ්පාදන දාපු වෙයි. නමුත් ඔයා ඇඩ්මිෂන් දාපු තැනින් හරි මෙතන මෙයාලා සිස්ටම් එකේ වැරද්දක් හරි විදේශ සේවකයේ වැරද්දක් හරි. ඔයාලා නිෂ්පාදන දාපු කෙනෙකුට අපි හිතනවා මෙතන දීවර වැටලා තියෙනවා. එහෙම නැත්නම් දීවර දාපු කෙනෙකුට නිෂ්පාදන වැටලා. අන්න ඒතර ඔයාලා බලන්න එතනදී විභාග පරීක්ෂකගෙන් විමසන්න මෙන්න මම දාපු සබ්ජෙක්ට් එක නෙමෙයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේ කැටගරි නෙමෙයි. පොඩ්ඩක් මොකද්ද මේකට කරන්නේ කියලා. එතකොට එයාලා එතනින් එයාට මොකක් හරි එහෙම මාරු වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඔයාට එතනින් එයාලා ඒ අවශ්‍ය පියවර කියයි මොකද්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධව. ගැටලුවක් කරගන්න එපා. එහෙම මාරු වෙලා තියෙනවා නම් මාරු වෙලා තියෙන කෙනෙක් ටක් ගාලා අත උස්සලා එතන ඉන්න විභාග පරීක්ෂකයට කතා කරලා කියන්න මෙන්න මෙතන මගේ මේ මම දාපු කැටගරිය නෙමෙයි තියෙන්නේ මේක මාරු වෙලා තියෙන්නේ. හරි. එතකොට ඔයාලට එතනින් ඒ කට්ටිය අවශ්‍ය පියවර අරගන්න. right. ඊට පස්සේ ඒ ඔක්කොම ටික මේ ටික නිවැරදි නම් මේ ටික ඔක්කොම නිවැරදි ඒ ටික ප්‍රශ්නයක් නැතුවම එහෙම තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන යට තියෙන මේ ඩවුන්ලෝඩ් කියලා බටන් එක ක්ලික් කරන්න. හරිද? මේ ටික ඔක්කොම මේ නිවැරදි නම් ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරන්න. ඔයාලට හිතෙන වැඩි මේ ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. UBT එක්සෑම් එකේ ඔයාගේ පේපර් එක මේ අවදාළ දේවල් ටික ඔයා ටයිප් කරාට පස්සේ විභාග අංකය, නම, උපන්දිනය, ඔයාගේ කැටගරි එක මේක සිලෙක්ට් කරාට පස්සේ ඔයාට තමන්ගේ පේපර් එක ඩවුන්ලෝඩ් කරලා තමයි ගන්න. මේ UBT එක්සෑම් එකේ තියෙන විශේෂත්වයන් මේකයි. ඔයාගේ එක්සෑම් එකේ පේපර් එක ඔයාට ඩවුන්ලෝඩ් වෙලා තමයි. අන්න ඒ නිසා තමයි මේ ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් මේකේ තියෙන්නේ. right. ඊට පස්සේ ඔන්න ඩවුන්ලෝඩ් ක්ලික් කරනවා. ඊට පස්සේ ඔන්න මේ ඒ සම්බන්ධතාව මේකේ මේ කියලා තියෙන්නේ. ඔන්න විභාග තොරතුරු ලබා ගැනීම ඩවුන්ලෝඩ් බොත්තම ක්ලික් කර විභාග දත්ත ලබා ගන්න. කියලා යාලා මේක දාලා දෙන්න මම ඉස්සෙල්ලා ගියේ මේක ඩවුන්ලෝඩ් බොත්තම. ඔබගේ දත්ත භාගත කරගත් පසු විභාග පරීක්ෂකගේ උපදෙස් සඳහා රැඳී සිටින්න. ඔන්න මෙතනින් වාට පෙන්නනවා ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් කියන එක ගොඩකට මේ යටි මේක මෙහෙම පිරෙනවා අපි ඩවුන්ලෝඩ් කරනකොට පිරෙන්නේ ඒ විදිහට පිරෙනවා මේක මේක ඩවුන්ලෝඩ් වෙලා මෙතනින් 100% සම්පූර්ණ වුණාට පස්සේ ආඩ විභාග පරීක්ෂක ඊට පස්සේ උපදෙස් දෙනවා එතනින් එහාට කරන්න ඕනේ මොකක්ද කියන එක සම්බන්ධ ඒ වෙනකන් රැඳී සිටින්න කියලා තමයි යාලා මේක කියන්නේ. right. ඊළඟට තියෙන විභාගය ආරම්භ කරන්න. ඔන්න ඔකේ තියෙනවා අංක 3 යටතේ විභාග පරීක්ෂක ඔබට පරීක්ෂණය ආරම්භ කිරීමට උපදෙස් දුන්නට විභාගය ආරම්භ කරන්න කියලා. මේක දැන් ඔන්න එතන දැන් විභාගය ස්ටාර්ට් කරන තැනට ඇවිල්ලා තියෙන දැන් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ පේපර් එක ඩවුන්ලෝඩ් වෙලා දැන් ඔක්කොම හරි දැන් මේ මෙතන දැන් ඔක්කොම ටික පෙන්නනවා. right. දැන් ගැටලුවක් නැහැ. මෙන්න මෙතන තියෙනවා අංක 3 යටතේ start the exam කියන බටන් එකක් තියෙනවා. ක්ලික් කරන්න කියලා. ඔන්න ඔක ක්ලික් කරපු ගමන් ඔයාව අරන් යන්න ඔයාගේ ඉස්සරහා exam paper එකට. right. ඔන්න දැන් ඔයාලට පෙන්නනවා විභාගයේ පැවැත්වීම කියන මාතෘකාව යටතේ ප්‍රශ්න විසඳීම කියලා. එන්න මේ විදිහට දැන් මේ ටැබ් පරිගණක යද්දී මේක වැටලා තියෙන විදිහ. right. දැන් ඔයාලට මේ මෙතන නම් ලොකු ප්‍රශ්න තියෙන්න පුළුවන් සමහරවිට මොකක්ද කියන එක සම්බන්ධව. දැන් මම මේ වීඩියෝ එක මේ වීඩියෝ එක සම්බන්ධව මම පැහැදිලි කරනකොට මගේ අතින් කියවෙච්ච නැති මොනවා හරි ඔයාලට සමතු වෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් මගෙන් අහන්න. කමෙන්ට් හරහා හෝ මගේ WhatsApp group එක හරහා මම ඒ සම්බන්ධව පැහැදිලි කිරීම කරන්න. right. අපි බලමු මේක යටතේ මොනවද මේ කියලා තියෙන්නේ. මෙන්න මෙතන උඩම තියෙනවා විභාග තොරතුරු විභාගයේ නම විභාග මධ්‍යස්ථාන. මේ ඉතාලිය යටතේ දාලා තියෙන විභාගයේ නම විභාග මධ්‍යස්ථානය විභාගයේ නම විභාග මධ්‍යස්ථාන. එනවා ඉන්නේ මොන විභාග මධ්‍යස්ථානයේද මොන තට්ටුවේද පළවෙනි තට්ටුවේද දෙවෙනි තට්ටුවේද ඒක වැටලා තියෙනවා. ඔයාගේ නම මෙතන වැටලා තියෙනවා. සෝරි ඔයාගේ ෆොටෝ එක මෙතන වැටලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන වැටෙනවා විභාග අංකය ඔබගේ නම. මෙතන වැටෙනවා ඔයාගේ නමයි ඔයාගේ විභාග අංකයයි
ඉතිරි ඇති කාල සීමාව කියලා මෙන්න මෙතන පෙන්නනවා මේ මෙතන. අට සම්පූර්ණ විභාගයට හම්බෙන්නේ විනාඩි 50ක්. දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් මේ පාර තියෙන එක්සෑම් එකේ සම්පූර්ණ විනාඩි 50ම ඔයාලට මෙතන තමයි පෙන්නන්නේ. හරිද? විනාඩි 50ම මෙතන සම්පූර්ණයෙන් පෙන්නනවා. 50 ඉඳලා මේක පටන් ගත්තා නේද? 50 ඉඳලා මෙතන අඩු වීගෙන යන වෙලාව තමයි මෙතන පෙන්නන්නේ. හරිද? ඊට පස්සේ මෙතන පෙන්නනවා යටම පිළිතුරු ලබා දීම කියලා එකක්. මෙන්න මෙතන. ඊට පස්සේ විභාග ප්‍රශ්න. මේ තියෙන විභාග ප්‍රශ්න මේ පාඩ පෙන්නන මෙතන රීඩින් 20යි කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේ තියෙන කියවීමේ ප්‍රශ්න 20. මේ තියෙන ලිස්නින් ප්‍රශ්න 20. හරිද? C එකේ ඉඳලා 4 යනකම් තියෙන ලිස්නින් ප්‍රශ්න 20, එකේ ඉඳලා 20 යනකම් තියෙන රීඩින් ප්‍රශ්න 20. රයිට්. ඊට පස්සේ විභාග ප්‍රශ්න යටතේ තියෙනවා කියවීම ප්‍රශ්න 20යි, සමන් දීම ප්‍රශ්න 20යි. ඊට පස්සේ ඔයාලට පේනවා යටින් රතු පාටින් කියලා සඳහන් කරලා තියෙනවා. පිළිතුරු ලබා දුන් පසු ප්‍රශ්න අංක නිල් පැහැයෙන් දිස්වේ. ආට පේනවා දැන් මේ සමහර කොට නිල් පාට වෙලා තියෙනවා. මේවා. එතකොට ඒ තියෙන්නේ ඔයා ආන්සර් එක දුන්න ප්‍රශ්න. ආන්සර් එක දුන්නාට පස්සේ තමයි මේ කොටුව නිල් පාට වෙන්නේ. එහෙම නැත්නම් ආන්සර් එකක් සඳහන් වෙලා නැත්නම් කොටුව සුදු පාටින් පෙන්නනවා කියලා තමයි කියන්නේ. රයිට්. ඊළඟට තියෙනවා ඔන්න දැන් එතනින් ඉඳලා දැන් ඒ අර පේජ් එකේම තමයි එතනින් ඉස්සරහට වඩ කරන්න තියෙන දේවල් කියන්නේ. ප්‍රශ්න සියල්ල තිරේ දිස්සූ විට මුලින්ම අංක 1 සිට ප්‍රශ්නය තෝරා ගන්න කියලා කියනවා. මේ අංක 1 ඉඳලා ප්‍රශ්නය තෝරගන්න කියලා කියනවා. ප්‍රශ්නය කියවා ලබා දී ඇති පිළිතුරු 4 නිවැරදි පිළිතුර තෝරන්න කියලා කියනවා. ඔයාලා දන්නවා ඔයාලට පිළිතුරු 4ක් දෙනවා. නිවැරදි පිළිතුර ක්ලික් කරන්න තමයි මේ එක්සෑම් එකේ තියෙන්නේ. ඒ නිසා ඔයාලා පළවෙනි ඒ කියන්නේ රීඩින් ප්‍රශ්න 20 ඉඳලා පටන් ගන්න එක්සෑම් එක කරන්න පළවෙනි ප්‍රශ්නේ ඔයාලට තියෙන්නේ ඒක උඩ ගිහිල්ලා ක්ලික් කරන්න. ක්ලික් කරපු ගාම තමයි ඔයාගේ ප්‍රශ්නේ ඕපන් වෙලා එන්නේ මෙන්න මේ. හරිද? ඊට පස්සේ මේ විදිහට පළවෙනි ප්‍රශ්නේ වැටුණාට පස්සේ ඔයාලට පුළුවන් නිවැරදි පිළිතුරු ඉදිරියේ ගිහිල්ලා මේ පිළිතුර උඩ හෝ නැත්නම් මේ පිළිතුරු උඩ ක්ලික් කරන්නම මේ අංකය උඩ ක්ලික් කරන්න ගිහිල්ලා පිළිතුරු උඩ ක්ලික් කරාට ගොඩක් වෙලාවට ක්ලික් වෙන්නේ නැහැ. අපිට කලින් තිබුණු එක්සෑම් වලත් තමයි පිළිතුරු උඩ ක්ලික් කරාට ක්ලික් වෙන්නේ. අංකය ඉස්සරහා ගිහිල්ලා අංකය උඩ තමයි ක්ලික් කරන්න තියෙන්නේ. හරි ලකුණ හෝ හරි ලකුණ වැටෙන්නේ ඒක උඩ ක්ලික් කරාම. ඒ නිසා පිළිතුරු උඩ නෙමෙයි මේ අංකය උඩ ක්ලික් කරන්න ගිහිල්ලා. රයිට්. ඊට පස්සේ බැරි වෙලා හරි දැන් මේක ක්ලික් කරනකොට ඔයාලගේ මේක ක්ලික් වෙන්නේ නැතුව හරි වෙන මොකක් හරි ගැටලුවක් හරි මේ ප්‍රශ්න අංක ක්ලික් කරාම ප්‍රශ්නේ ඕපන් වෙන්නේ නැතුව හරි මොකක් හරි ගැටලුවක් තියෙනවා. මේක ඔයාලට බේරෙන්න මෙතන කියලා තියෙනවා. අවශ්‍යතාවයක් ඇති වුවොත් වහාම ඔබගේ අත ඔසවා විභාග පරීක්ෂකයට දැනුම් දෙන්න. අන්න ඒ වගේ ගැටලුවක් වතුනොත් ටක් ගාලා අත උස්සලා විභාග පරීක්ෂකයට දැනුම් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අංක 1 ඔයාලට මෙතන අංක 1 ක්ලික් කරලා ඉවරලා මෙතන මේ අංක 1 ප්‍රශ්නය ඕපන් වුණාට පස්සේ නැවත බෑක් වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන next button එක කියලා එකක් තියෙන යට. මේ next button එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක දෙවෙනි ප්‍රශ්නෙට මෙතනින් ඔටෝ යන්න. ආපහු මේ බෑක් වෙලා දෙවෙනි කොටුව ක්ලික් කරන්න ඕනේ නැහැ. සමහර මගෙන් අහලා තිබ්බා මේ ආපහු එතන මුලට ඇවිල්ලා ආයෙ දෙවෙනි කොටුව ක්ලික් කරන්න ඕනද? නැහැ එහෙම අවශ්‍ය නැහැ. ඔයා පළවෙනි කොටුව ක්ලික් කරාට පස්සේ මෙතන next button එක ක්ලික් කරාම ඔයා ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට අර එනොදර next කරගෙන ඔයාලට මේ 20 වෙනි ප්‍රශ්නෙට යනකම් next එකේ යන්න පුළුවන්. ඒ වගේම කලින් ප්‍රශ්නෙට ආපහු යන්න ඕන නම් ඔයාලා මේ previous button එක ක්ලික් කරලා ආපහු පස්සට යන්න පුළුවන්. හරිද? ඒ වගේම මෙතන තියෙන total correction කියලා තැන ක්ලික් කරාම තමයි ඔයාව මෙන්න මේ විදිහේ මේ ෆොටෝට ආපහු නැවත ක්ලික් කරන් එන්නේ. next or previous එකෙන් ඉස්සරහා ප්‍රශ්නට හෝ පස්සේ ප්‍රශ්නට යන්න පුළුවන්. මේ මැද total correction කියලා තියෙන බටන් එක ක්ලික් කරාම ඔයාව නැවත මෙන්න මේ panel එකට ක්ලික් කරන් එනවා. ඒ නිසා total correction ක්ලික් කර කර ආයෙ ප්‍රශ්නට යන්න එපා. එතනත් අපර 2 3ක් යනවා. ඒ නිසා මේ next button එක ක්ලික් කරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. right. ඊට පස්සේ පෙන්නනවා රූපයේ පෙනෙන පරිදි ඇඟිලි තුඩු භාවිතා කර ඡායාරූප උඩා විශාල කරගත හැක. ඔයාලා දන්නවා ටැබ් එකේ මැද තියෙන ලොකු ඩිස්ප්ලේ එකක්, ටච් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. කම්පියුටර් එක වගේ නෙමෙයි. ඔයාලට පුළුවන් ඒකේ තියෙන රූපේ වාට අපහැදිලි නම් ඒක පේන්නේ නැහැ වගේ නම් මොකද්ද කියලා. ඔයාලට පුළුවන් ඒ රූපෙ මැද්දේ ඇඟිලි දෙක තියලා ඇඟිලි දෙකෙන් ඒක zoom කරගන්න පුළුවන්. ඔයාලට ලොකු කරලා පොඩි කරලා බලන්නත් පුළුවන් කියලා තමයි යාළුවා මේ කියන්නේ. ඒ කියන්නේ රූප ප්‍රශ්න වල ආවොත් හරිද රූප ප්‍රශ්නයක් ආවොත් එතන මේ තියෙන මොකක්ද මේ කියන එක සම්බන්ධව ඔයාලට ඒක ලොකු කරලා පොඩි කරලා බලන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ කියනවා තිරේ දිස්වන පෙර පසු බොත්තම් භාවිතා කර ප්‍රශ්න ලබා ගත හැකි. ඔන්න ඔය මම කලින් කියපු එක මේ අර සම්පූර්ණ පැනල් එකට ආයන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නෙට පස්සේ ප්‍රශ්නෙට මේ දෙක ක්ලික් කරලා යන්න පුළුවන් කියන එක තමයි ඒ කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙනවා සම්පූර්ණ ප්‍රශ්න අංක තිරේ වෙත යාම සඳහා total correction මත ක්ලික් කරන්න. මම කලින් කියපු එක තමයි සම්පූර්ණ ප්‍රශ්න තිරේ මත යන්න මේක ක්ලික් කරන්න කියලා තමයි ඒ කියන්නේ.
හරි ඊට පස්සේ තියෙනවා ඔබගේ කියවීම ප්‍රශ්න 20ට පිළිතුරු ලබා දීමෙන් පසු සවන් දීම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. ඒ කියන්නේ රීඩින් ප්‍රශ්න 20ට ලබා පිළිතුරු දුන්නාට පස්සේ සම්පූර්ණ රීඩින් ප්‍රශ්න 20ට පිළිතුරු ලබා දුන්නාට පස්සේ ඔයාගේ මේ විදිහට සම්පූර්ණ ඔක්කොටම පිළිතුරු ලැබුණාට පස්සේ ඒ කොට ටික ඔක්කොම නිල් පාට වෙනවා. ඊට පස්සේ තමයි ඔයාට කියනවා ඉස්සෙල්ලා කියවීම ප්‍රශ්න 20ට පිළිතුරු දීලා ඊට පස්සේ සවන් දීම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න යන්න. එතන අවධානයට කියලා කැලලක් මෙයාලා හරියට බලමු. සවන් දීමේ ප්‍රශ්නයට දෙවරක් ඔබට සවන් දී හැකි අතර ඉන්පසු එම ප්‍රශ්නයට ඔබට නැවත සවන් දිය නොහැකිය. ඊළඟට ප්‍රශ්නයට සවන් දෙන කාල සීමාව තුළ ඊළඟ ප්‍රශ්නය සඳහා යොමු වීමට නොහැකි වේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ඔයාලට ලිස්නින් ප්‍රශ්නයක් දෙපාරක් අහන්න හම්බ වෙනවා. දෙවනි පාරෙන් පස්සේ ආය අහන්න බෑ කියන එක තමයි යාලා කියන්නේ. ඊට අමතරව ඔයාලා එකක් ප්ලේ කරලා සවන් දෙන අතරතුරේ ඊළඟ ප්‍රශ්නයට යන්නත් බැහැ. ඊළඟ ප්‍රශ්නයට සවන් දෙන්න බෑ කියන එක තමයි මෙතනින් යාලා කියන්නේ. අර වගේමයි 21 වෙනි ප්‍රශ්නේ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන තියෙන්නේ ඉතින් සවන් දීමට පෙර සවන් දීම සම්බන්ධ වීම සම්පූර්ණ සවන් දීමේ පසු මේ අයිකන් ටික පැටන විදිය තමයි මේ පෙන්නන්නේ. ඒ කියන්නේ සවන් දෙන්න කලින් ඔයාලට මේ ප්‍රශ්නේ ක්ලික් කරාට පස්සේ සවන් දීමට කලින් මේ අයිකන් එක සුදු පාට වෙලා පෙන්නනවා. සවන් දෙන අතරේ ඒ අයිකන් එක හයිඩ් වෙලා මෙතන පෝස්ට් බටන් එක වැටලා අයිකන් ඔයාගේ වොලියුම් එක ඒ කියන්නේ ඒකේ තියෙන වොලියුම් එක ප්ලේ වෙනවා කියලා මේ විදිහට අයිකන් එකේ පෙන්නන්නේ. ඔයා මේකට දෙපාරක් සවන් දුන්නාට පස්සේ ඔයාගේ මේක ඇඩ මැද්දේ මේ ප්ලේ අයිකන් එකක්වත් පෝස් අයිකන් එකක්වත් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේකට ආයෙ සවන් දෙන්න බෑ දෙපාරක් සවන් දුන්නාට පස්සේ. මේ විදිහට තමයි මේ අයිකන් තුන පෙන්නන්නේ කියලා කියනවා. right ඊළඟට කියනවන්න වාදනය ප්ලේ බොත්තම ක්ලික් කළ විට ප්‍රශ්නය අඛණ්ඩව දෙපාරක් වාදනය වේ. ඉන්පසු පිළිතුරු තෝරා සලකුණු කරන්න. මෙන්න මෙතනදී හොඳට මතක තියාගන්න වගේ සමහරව අහලා තිබුණා දෙපාරම අපි ප්ලේ කරන්න ඕනද කියලා. නැහැ. දෙපාරක් ඔයාලා ප්ලේ කරන්න අවශ්‍ය නැහැ. දැන් මෙන්න මේ විදිහට දැන් ඔයාලට පේනවා ඉතින් දැන් මේ උදාහරණයක් දීලා තියෙනවා ඔයාලා 22 වෙනි ප්‍රශ්නේ විදිහට මෙතන අංක 22 මේ මැද්දේ වාට පෙන්නන්නේ වොලියුම් අයිකන් එක විතරයි. මම අර කලින් පෙන්නුවාට වොලියුම් අයිකන් එක. අන්න ඒ වොලියුම් අයිකන් එක තමයි මේ පෙන්නන්නේ. දැන් මේ තියෙන සුදු පාට වෙලා මැද්දේ ප්ලේ බටන් එක තියෙන තාම මේ ප්‍රශ්නේ ප්ලේ කරලා නැහැ කියන එක සම. එතකොට මේක ප්ලේ කරලා අවසන් නම් ඔයාලට පේන්නේ මෙන්න මේ විදිහට මේක කළු පාට වෙනවා. ඔයාලට පුළුවන් දෙපාරක් ක්ලික් කරලා බලන්න අවශ්‍ය නැහැ. දැන් ඔයා මේ පහ අංක පහ යටතේ ඉන්න මේ ක්ලික් කරාම මේක ඔටෝම දෙපාරක් ප්ලේ වෙනවා. හරිද? මේක ඔටෝ දෙපාරක් ප්ලේ වෙනවා. දෙපාරක් එකපාරක් ප්ලේ වෙලා ඉවරනකොට ආයෙ පාරක් පාට ක්ලික් කරන්න නැහැ. මේක එකපාරක් ප්ලේ කරාට පස්සේ දෙපාරක් ඔටෝ මේක ප්ලේ වෙනවා. ඊට පස්සේ ඒක සවන් දීලා ඔන්න පුළුවන් ඔයාට මෙතන තියෙන මේ ප්ලේ බටන් ක්ලික් කරලා මේකේ සවන් දීපු එකට අදාළ මේක මේ ටික ප්ලේ කරලා බලලා අහලා ඉවරදි පිළිතුරු ඉස්සරහින් මේකේ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට දැන් ඒක දෙපාරක් සවන් දුන්නාට පස්සේ ප්‍රශ්නෙට ඔයාලට පුළුවන් මෙතනින් ප්ලේ අයිකන් එක ක්ලික් කරලා මේ උත්තර හතරක් ප්ලේ කරලා බලලා ඉවරදි පිළිතුරු ඉස්සරහින් මේ විදිහට ටික් එක දාන්න ගැන ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට ප්ලේ කරලා ඉවර වුණාට පස්සේ ඔයාලට දිස් වෙන්නේ මෙන්න මේ විදිහට මේ ප්‍රශ්නේ කරලා ඉවරයි. ඒ කියන්නේ අර මැද්දේ පෝස්ට් බටන් එකක්වත් ප්ලේ බටන් එකවත් නැහැ. මේ ප්‍රශ්නට ආපහු සවන් දෙන්න බෑ කියන්නේ. එයාලා කියනවා ඔය ටික ප්ලේ කරන්න කලින් හොඳට බලන්න කියලා මෙන්න මෙතන හෙඩ්සෙට් එක වැඩ කරනවද නැද්ද කියලා. මම අර හෙඩ්සෙට් එක වැඩ කරන්නේ නැත්නම් මෙතන කතිරයක් වැටෙනවා. වැඩ කරනවා නම් තමයි බිඳුව වැටලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතන ගියාම මේ යාලා යටින් කියලා තියෙනවා. සෑම විටම ඉයර්ෆෝන් සම්බන්ධ වී ඇද්දයි පරීක්ෂා කරන්න. ඉයර්ෆෝන් සම්බන්ධ වී නැතිනම් සවන් දීමේ ප්‍රශ්න වලට සවන් දෙන්න හැකි වෙනවා. මම ඔය කලින් කියප එක මේ ඉයර්ෆෝන් එක සම්බන්ධ වෙලා නැත්නම් ඔයාලට බැහැ සවන් දීමේ ප්‍රශ්න වලට සවන් දෙන්න. ඊට පස්සේ අර විදිහට මේක ඔයාලා ප්ලේ කරලා ඉවරනට පස්සේ මේ ෆොටෝ ටික කළු පාට වෙනවා. ඊට පස්සේ අර කියවීමේ ප්‍රශ්න වගේමයි ඔයාලට මෙතන මේ තියෙන නෙක්ස්ට් බටන් එක ක්ලික් කරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. ආයෙ මේ ටෝටල් ක්වෙස්චන් තියෙන පේජ් එකට යන්න ඕනේ නැහැ. ක්ලික් කරන්න මේ නෙක්ස්ට් බටන් එක ක්ලික් කරාම ඊළඟ ප්‍රශ්නෙට ඔටෝම ඔයාව අරගෙන යනවා. හරි. ඊට පස්සේ විභාග පරීක්ෂකගේ කාර්යයන් ඔයා දැන් අපි හිතමු දැන් ඔයා දැන් ප්‍රශ්න ටික කියාගෙන ඉස්සරහට යනවා. ඔන්න දැන් මේකේ ප්‍රශ්න ටික කරගෙන යනවා. ඊට පස්සේ දැන් මේකේ තියෙනවා විභාග අපේක්ෂකයා හඳුනා නොගත් විට විභාග පරීක්ෂක ඔබ පරීක්ෂා කරන තෙක් ඔබ රැඳී සිටිය යුතුය. දැන් මේ ප්‍රශ්න ටික කරලා ඉවර වුණාට පස්සේ මේකේ කියනවා විභාග පරීක්ෂක ඔයාව පරීක්ෂා කරන තෙක් රැඳී සිටින්න කියලා. ඒ කියන්නේ අවසානයේ ඉවත් නොවිය යුතුයි. ප්‍රශ්න ටික කරලා අවසානට ආවට අවසානට ඉවත් නොවිය යුතුයි. එයා මේ අවසාන ප්‍රශ්නට ආවට පස්සේ අවසාන ප්‍රශ්නට උත්තර දීලා ඒ විදිහට ඉන්න ඕනේ. ඊට පස්සේ කියනවා විභාග අපේක්ෂකයා වටපිට හිස ඔසවා බලන විට
ඒ කියන්නේ හිස ඔසවා වටපිට නොබැලිය යුතුයි. Don't turn your head. විභාග පරීක්ෂක ඔබ පරීක්ෂා කරන තෙක් ඔබ රැඳී සිටිය යුතුයි. විභාග පරීක්ෂක ඔබ පරීක්ෂා කරන තෙක් ඔබ රැඳී සිටිය යුතුයි. ආසනයෙන් ඉවත් නොවිය යුතුයි. ඒ කියන්නේ උත්තර ටික කරලා ඉවර වෙලා ප්‍රශ්න 40ටම ඔයා උත්තර දුන්නට පස්සේ සීට් එකකින් ඔයා නැගිටලා කරලා එන්න මෙහෙට යන්න එපා. එයා ඇවිල්ලා ඔයාගේ එක්සෑම් එක පරීක්ෂා කරනකම් ඔයාට එතන ඉන්න කියලා කිව්වා. ඊට පස්සේ කියනවා හිස ඔසවා වටපිට නොබැලිය යුතුයි. ඒ කියන්නේ හේතුව දැන් අපි හිතමු විභාගයට ඔයාට දීලා තියෙන විනාඩි 50. ඔයා විනාඩි 50ට කලින් මේ එක්සෑම් එක ඉවර කරනවා. සාමාන්‍යයෙන් විනාඩි 35කට පස්සේ ඔයාට උත්තර ටික සම්පූර්ණ සබ්මිට් කරන්නත් පුළුවන්. නමුත් ඔයා විනාඩි 50කට අඩුයි. 50කට වඩා කලින් මේ එක්සෑම් එක කරලා ඉවරනට පස්සේ ඔයාගේ එක්සෑම් එක ඉවරයි කියලා ඔයා වටපිට බලන්න පුටුවෙන් නැගිටලා යන්න ඒව කරන්න බෑ කියලා තමයි මෙතන කියන්නේ. හරි ඊට පස්සේ තියෙනවා පිළිතුරු ඉදිරිපත් කිරීම. මේ තියෙන මම අර කියපු විභාගයේ ආරම්භ මිනිත්තු 30කට පසු සබ්මිට් ආන්සර් ක්ලික් කළ හැකියි. මිනිත්තු 20ක් ඉතිරිව ඇති විට. يعني ඔයා මිනිත්තු 30කට පස්සේ ඔයාට මිනිත්තු 30කට කලින් ඔයා එක්සෑම් එක කරලා ඉවරුණක් ප්‍රශ්නයක් නැහැ. නමුත් මිනිත්තු 30කට පස්සේ තමයි මෙතන සබ්මිට් ආන්සර් කරන්න පුළුවන්. එතකන් ඔයාට සබ්මිට් ආන්සර් කරන්න බැහැ කියලා කියනවා. ඊට පස්සේ මෙතන අංක 6 යටතේ සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමෙන් පසු සබ්මිට් ආන්සර් ක්ලික් කරන්න. ඒ අවධානය කියලා කැලලක් දීලා තියෙනවා බලමු අපි. ඒකේ තියෙන්නේ ඔබ පිළිතුරු ඉදිරිපත් කර පසු සබ්මිට් ආන්සර් ලබා දුන් පිළිතුර වෙනස් කළ නොහැක. අන්න ඒක හොඳට මතක තියාගන්න. විභාග කාලය අවසන් වූ පසු ඔබගේ විසඳුම් ලබා දුන් ප්‍රශ්න සඳහා පමණක් අදාළ පිළිතුරු ස්වයංක්‍රීයව යොමු වනු ඇත. මේක හොඳට මතක තියාගන්න. ඔබ පිළිතුරු ඉදිරිපත් කළ පසු සබ්මිට් ආන්සර් ලබා දුන් පිළිතුර වෙනස් කළ නොහැකි. දැන් මේ සබ්මිට් ආන්සර් කියන එක ඉපුවට පස්සේ ආයේ මේකේ තියෙන විභාග මේකේ තියෙන මේ පිළිතුරු නැවත ආයේ වෙනස් කරන්න බෑ කියන එක තමයි යාලා කියන්නේ. ඊට අමතරව විභාග කාලය අවසන් වූ පසු ඔබ විසඳුම් ලබා දුන් ප්‍රශ්න සඳහා පමණක් අදාළ පිළිතුරු ස්වයංක්‍රීයව යොමු වෙත. මේ එකකට හරි ඒවා උත්තර දීලා නැත්නම් ක්ලික් කළා නැත්නම් ඒවට නැතුව අනිත් ටිකට ඔයා පිළිතුරු ලබා දීපු ටිකට විතරක් ඔයාට ස්වයංක්‍රීයව ලකුණු ලබා දෙන්න යොමු වෙනවා කියන තමයි කියන්නේ. මිනිත්තු 30ක් ගියාට පස්සේ තමයි ඔයාලට සබ්මිට් කරන්න පුළුවන්. එයා එක්සෑම් එක කරලා මිනිත්තු 30කට කලින් ඉවර වුණත් හරිද? රයිට්. ඊට පස්සේ තියෙනවා ඔන්න දැන් ඒ ටික සබ්මිට් ආන්සර් කරලා පස්සේ ඊළඟට තියෙනවා ඔයාලගේ කලර් බ්ලයින්ඩ් ටෙස්ට් එක. දැන් ඔයාලා දන්නවා 2024 එක්සෑම් එකේ වුණාට පස්සේ ලකුණු 110ක කට් ඔෆ් එකක් තිබුණා. ඒ කියන්නේ අවම ලකුණ. ඒ අවම ලකුණට වඩා වැඩි තියෙන අයට ඉන්න අනිත් අයට එක්සෑම් වලකින් බහලා යන්න කියනවා. ඊට පස්සේ ඒ අය තියලා එතනින් මැනුවලි තමයි ඔයාලට පොතක් දීලා චෙක් කරේ කලර් බ්ලයින්ඩ් එක. නමුත් දැන් මේ පාර වෙන්නේ මේ කලර් බ්ලයින්ඩ් එක ඔයාලගේ ටැප් පරිගණක යන්ත්‍රයෙන්ම තමයි කලර් බ්ලයින්ඩ් එක චෙක් කරගන්නේ. ඒක බලමු අපි කොහොමද කියලා තියෙන්නේ. වර්ණ දැක්ම පරීක්ෂණය වර්ණ දැක්ම ප්‍රශ්න 12යි. වර්ණ දැක්ම ප්‍රශ්න 12යි. කියන්නේ ඔයාලට කලර් බ්ලයින්ඩ් ප්‍රශ්න 12ක් ලබා දෙනවා කියලා මේකේ තියෙනවා. මේකේ තියෙනවා පිළිතුරු ලබා දුන් පසු වර්ණ දැක්ම පරීක්ෂණය සිදු කරනු ඇත. වර්ණ දැක්ම ප්‍රශ්න 15න් 12ක් අහමු ලෙස දිස්වනු ඇත. ඒ කියන්නේ ඔයාලගේ එක්සෑම් එකට කලර් බ්ලයින්ඩ් ප්‍රශ්න 15ක් තියෙනවා. ඒ 15න් 12ක් තමයි ඔයාට අහමු ලෙස ඒ කියන්නේ ඔයාට හම්බෙන්නකො එහා පැත්තේ කම්පියුටර් ටෙක්නික් කෙනාට හම්බ වෙන්නේ නැහැ. ඒක එහා පැත්තේ මේ ටැබ් එකේ ඉන්න කෙනාට හම්බෙන්නේ නැහැ. ඒක මාරුවෙන් මාරුවට ලැබෙනවා. කොහොම හරි ප්‍රශ්න 15ක් පොදුවේ ඕක මාරුවෙන් මාරුවට ඇතුළේ ඉන්න කට්ටියට අතරේ ඕ මාරු වෙනවා කියන තමයි කියන්නේ. එකෙන් 12ක් ඔයාට ලැබෙනවා. රයිට්. ඊට පස්සේ සෑම ප්‍රශ්නයකට කාලය මිනිත්තු 2යි තප්පර 30ක් වන අතර විසඳා නොමැති ප්‍රශ්න වැරදි ලෙස සලකුණු කරනු ඇත. ඔන්න ඔබ හොඳට මතක තියාගන්න. ඔයාට විනාඩි 2යි තප්පර 30ක් හම්බ වෙනවා මේක කලර් බ්ලයින්ඩ් එකක් බලලා උත්තරේ ක්ලික් කරන්න. බැරි වෙලා හරි ඔයා මේකට හරි උත්තරය ක්ලික් කරේ නැත්නම් ඒක ඔයාගේ හරි හෝ වැරදි හෝ ස්කිප් කරා කියලා නෙමෙයි පෙන්නන්නේ. කෙලින්ම පෙන්නන්නේ ඒක ඔයා උත්තරේ වැරදි කියලා. ඒ නිසා කොයිම වෙලාවකත් මේ එකක්වත් ස්කිප් කරලා යන්න එපා. ඒකට උත්තර නොදී ඉන්න නම් එපා. එහෙම වුණොත් මේක වැරදි එකක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ කියනවා ප්‍රශ්න 7කට නිවැරදිව පිළිතුරු ලබා දුන්නට පරීක්ෂණයේ සමත් ලෙස අවසන්. මේ ප්‍රශ්න 12න් ප්‍රශ්න 7ක් තමයි ඔයා හරියට උත්තර දෙන්න ඕනේ. ඒ කලර් බ්ලයින්ඩ් 7කට ඔයා හරියට උත්තර දුන්නාට පස්සේ ඔයා පරීක්ෂණයේ සමත් විදිහට මේක ඔටෝම අවසන් වෙනවා. බැරි වෙලා හරි මේ ප්‍රශ්න 7කට පිළිතුරු ලබා දෙන්න කලින් ප්‍රශ්න 5කට නිවැරදි පිළිතුරු ලබා දෙන්න පරීක්ෂණය අසමත්. අපි හිතමු ඔයා ප්‍රශ්න 4ට පිළිතුරු දෙන්න කලින් පළවෙනි ප්‍රශ්න 5ම ඔයාගේ අතින් වැරදිනවා. එතකොට ඔයා මේ එක්සෑම් එකට කොච්චර හොඳට කරලා තිබුණත් එක්සෑම් එකට ලකුණු 200න් 200ක් අරන් තිබුණත් වැඩක් නැහැ. ඔයා මේ එක්සෑම් එක මේ කලර් බ්ලයින්ඩ් එක නිසා ෆේල් වෙනවා.
ඊට පස්සේ කියනවා විශේෂ කොරියානු පරීක්ෂණ සඳහා වර්ණ දැක්ම පරීක්ෂණය අදාළ නොවේ. ඒක ඔයාලට අදාළ වෙන දෙයක් නෙවෙයි. ස්පෙෂල් එක්සෑම් එක සම්බන්ධයි කියලා තියෙන්නේ. right. ඊට පස්සේ මෙතන තියෙනවා වම් පස ඇති රූපේ බලා එහි ඇති අංකය දකුණු පසින් තෝරා සලකුණු. ඒ කියන්නේ මෙන්න මේ විදිහට කලර් බ්ලයින්ඩ් එක වැටෙනවා. කලර් බ්ලයින්ඩ් මේක කියලා. දැන් ඔයාලට පේනවා මේක ඇතුලේ තියෙන 8 ඉලක්කමක්. ඔන්න ඔක තමයි කලර් බ්ලයින්ඩ් එක බලනවා. ඉතින් වර රූපයක් දීලා දිනවා. ඒක ඇතුලේ ඉලක්කමක් තමයි තියෙන්නේ. එක්ක ඉලක්ක දෙකක් තියෙනවා. හිතමු 18 නම් 18 කියලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් 25 නම් 25 කියලා තියෙන්න පුළුවන්. මේක රතු පාටින් තියෙනවා, නිල් පාටින් තියෙනවා. ඒ වගේම කහ පාට, කොළ පාට, ඒ වගේ පාට වලින් තියෙනවා. මේ මොකක් හරි එකක් මේ වගේ ඩොට් වගේ ඇතුලේ මේ අංකයක් තමයි මේ විදිහට තියෙන්නේ. කලර් බ්ලයින්ඩ් එක කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව පැහැදිලි අදහසක් නැත්නම් YouTube එකේ සර්ච් කරලා බලන්න කලර් බ්ලයින්ඩ් කියන්නේ මොකක්ද කියන එක වීඩියෝ තියෙනවා. ඒක බලලා ඔයාලට අදහසක් ගන්න පුළුවන් කලර් බ්ලයින්ඩ් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. right. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක ඇතුලේ මේ තියෙන ඉලක්කම මොකක්ද කියන එක මෙතන ක්ලික් කරන්න තියෙන එච්චරයි. ඔයාලට පුළුවන් දැන් මේකේ 8 නම් right 8 කියලා දැක්ක මේකේ 8 ක්ලික් කරා ඕකේ එක. එතකොට ඊළඟට ඔයාගේ ඊළඟ ප්‍රශ්නේ එනවා. මේ විදිහට ප්‍රශ්න 7කට හරියට පිළිතුරු දෙන්න ඕනේ. 7කට පිළිතුරු දුන්නාට පස්සේ ඔයාගේ මේ කලර් බ්ලයින්ඩ් එක ඔයා ඔටෝම සමත් වෙලා එතනින් මේ ටෙස්ට් එක ඔයා සමත් වෙනවා. හරිද? බැරි වෙලා හරි ප්‍රශ්න 5කට පළවෙනි ප්‍රශ්න 5ටම ඔයා දෙනකොට මේකේ උත්තරේ වැරදි කියලා දුන්නොත් ඔයා උත්තර නොදී හිටියොත් හරි ඒක වැරදි ලෙස සඳහන් වෙනවා කියලා මෙතන පෙන්නනවා. ඔයා කියලා තියෙන වැරදි ලෙස සලකුණු කරනවා කියලා උත්තර නොදී හිටියොත් ඊට අමතරව ඔයා දෙන උත්තරේ වැරදුනොත් ප්‍රශ්න 5කදී කලර් බ්ලයින්ඩ් 5කදී ඔයා මේ එක්සෑම් එක එතනින්ම අසමත් කියලා එයාලා සටහන් කරනවා කියලා කියනවා. right. ඊට පස්සේ වර්ණ දැක්ම ප්‍රශ්න 12 යටතේ ආපහු තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ සඳහා ඕකේ බොත්තම ක්ලික් කරන්න අර මං කිව්වේ මේක බලලා මේක 8 නම් 8 ක්ලික් කරලා ඉවර ඕකේ කියලා ක්ලික් කරා. එතකොට ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඊළඟට ප්‍රශ්නේ මගහැරී ගිය විට skip phone වැරදි ලෙස සලකුණු කරනු ලැබේ. ඔන්න ඔයාලා හොඳට මතක තියාගන්න මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වැරදි වෙලා හරි ඔයා මේකේ දැන් මේ 8 ක්ලික් කරලා දිනවා මේ ප්‍රශ්නේ මෙයා. එතන 8 කියලා ක්ලික් කරලා දිනවා. ඒ ක්ලික් කරන්නේ නැතුව අපි හිතමුකෝ ඔයා එකකට උත්තරයක් දෙන්න නැතුව ඔයා ඕකේ ක්ලික් කරනවා. එහෙම නැත්නම් ඔයා skip ක්ලික් කරනවා. ඒක ක්ලික් කරනවා ඔයාට එනවා මෙන්න මේ කියන මැසේජ් එක clicking skip will be marked as incorrect. Do you want to skip කියලා. අර කලින් සඳහන් කරපු එකමයි. ඔයා skip ක්ලික් කරොත් ඔයාට පෙන්වන්නේ මේක වැරදි උත්තරයක් විදියට. ඒ නිසා කොයිම වෙලාවකදී skip කරන්න බෑ. බැරි වෙලා හරි ඔයාගේ ඉතින් skip ක්ලික් වුණොත් මෙන්න මේ විදිහේ මැසේජ් එකක් එනවා. මෙතනදී yes දෙන්න එපා. මෙතනදී no කියලා දෙන්න. එතකොට ආපහු මේ ප්‍රශ්නෙටම ඔයාලට උත්තරේ දෙන්න පුළුවන්. right. හරි. ඊළඟට විභාගයේ අවසානයේ මේක පෙන්නන විභාගයේ අවසානයේ යටතේ පිළිතුරු ඉදිරිපත් කළ පසු විභාගයේ අවසානයේ ඔබේ ලකුණු පරීක්ෂා කර විභාග පරීක්ෂක උපදෙස් ලබා දෙන තුරු රැඳී සිටින්න. හරි. ඊට පස්සේ මේ විදිහට තමයි ඔයාගේ මේක පෙන්නන්නේ. එතන මේක වැටලා තියෙනවා අර ශබ්ද බද්ද නැතුව PC ටැබ්ලට් එක ඕෆ් කරන්න නැතුව මේක මේ විදිහට තියාගෙන ඉන්න. ආම ලකුණු වනාවටනේ කොල්ල නැහැ කියලා. ඊට පස්සේ ඒකම ඒක ඇතුලින් ඉස්සරහට ගෙනවම ඔන්න මෙතන පෙන්නනවා ඔයාගේ ලකුණු 100න් තමයි මේ පාර දෙන්නේ. මේකත් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා මම මේ සම්බන්ධව ටිකක් කියන්න ලකුණු 100 කියන එක සම්බන්ධව මොකක්ද කියන එක. ඒක ගැටලුවක් කරගන්න එපා. ඉස්සර ලකුණු 200 දුන්නා. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට ලකුණු 5ක් දුන්නා. දැන් මේ පාර එක ප්‍රශ්නයකට ලකුණු 2.5යි. ඒකයි ගැටලුව. නැතුව මෙන්න පොත් ගැටලුවක් නෑ ලකුණු 100න් දෙනවද 100න් දෙන්න 200න් දෙන්න නැත්තේ කියලා. ඒක සම්බන්ධව මම වීඩියෝ එකක් දාන්නම් කාටද පැහැදිලි කරලා. හරි. ඊට පස්සේ මෙන්න මෙතන මේ විදිහට පෙන්වුවාට පස්සේ වාට පුළුවන් මෙන්න මේ තීරයට එනකන් ආවම මෙතන වී ස්කෝර් කියන බටන් එකක් බලලා පෙන්වුවාට පස්සේ වාට පුළුවන් ඔයාගේ ලකුණු බලා ගන්න. වාට පුළුවන් මෙතන මේ වී ස්කෝර් කියන බටන් එක යටතේ දැන් මේ විතර මේ CGI බිඳුවයි කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ වාට පෙන්නනවා මෙතන ඒක ඩවුන්ලෝඩ් මේක එක වාට මේ කරෙක්ට් ආන්සර් ටික මෙතන සබ්මිට් වෙලා තමයි එන්නේ කියන්නේ. ඇදිලා එන්නේ. ඒ ආවට පස්සේ මේ බටන් එක පෙන්නනවා ඔයාට වී ස්කෝර් කියලා. ඒක වැටුණාට පස්සේ පුළුවන් මෙන්න මේ view score කියන බටන් එක ක්ලික් කරලා Tamanට ලකුණු 100 කීයක් තියෙනවද කියන එක සම්බන්ධව බලා ගන්න. හරිද? right. ඔන්න ඔය ටික තමයි එයාලා අපිට කියලා තියෙන්නේ. මේ UBT exam එකේ සම්බන්ධව කොහොමද කරන්නේ කියන එක සම්බන්ධව. මම හිතනවා හැමෝටම පැහැදිලි ඇති කියලා මම කියලා දීපු ටික. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් මතුවුණොත් මේ සම්බන්ධව මම කියලා දීපු වගේ හෝ එහෙම නැත්නම් ඔයාලට අහන්න තියෙන මොන හරි ප්‍රශ්නයක් හෝ ඔයාලට අපැහැදිලි දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඊට අමතරව WhatsApp group එක තියෙනවා. ඒකට ඇඩ් වෙන්න පුළුවන් ඔයාලට ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඕන. එහෙම නැත්නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු ඉක්මනටම. කොරියාවට යන්න ඉන්න කොල්ල හැමෝටම එහෙනම් ජය වෙන්න ඕනේ. මම පාඩම් කරන්න මේ පාර විභාගයේ හොඳ තරගකාරී විභාගයක් වෙයි.
එනම් හැමෝටම ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.